අවිස්සන් මාමේ කොහමද? පුතේ කොහෙද යන්නේ? ඔය යන්නද මාමේ? මේ වෙලේ පැත්තට පොඩ්ඩක් යනවා. ඒක නෙමෙයි පුතේ. මොකක්ද උඹගේ තියෙන ප්‍රශ්නේ? මොකක්ද මට තියෙන ප්‍රශ්නේ? අයපෝ. බැඳලා මාස 6-7කුත් වෙනවනේ. තාම ළමෙක් නැහනේ. මාස 6-7යිනේ තාම. මාස 6-7. මොකක්ද උඹේ ප්‍රශ්නේ? අපි බැන්දන් ප්‍රොපෝසල් මැරේජ් ගන්නේ. අපි දෙන්නේ ඉතින් අන්ඩර්ස්ටෑන්ඩ් ඉච්චද වෙන්නම කාලයක් යනවනේ. ඒ නිසා අපි ඒක අවුරුද්දක් කල් දැම්ම මාම. මොකද්ද මාමට තියෙන ප්‍රශ්නේ? අයියකෝ. අපි ඒ කාලේ ප්‍රොපෝසල් මැරේජ් කරේ නෑ? ඔව් ඉතින් මාමට තිබ්බ විදිහට මාම බැන්දගම බෙරේ ගහන්න ඇති. එහෙනම් මොකටද බල බඳින්නේ? දැන් හැමදේම වෙනස් වෙලා පුතේ තියෙන්නේ. ඕවට මේ අර හොස්පිටල් එහෙමත් තියෙන්නේ. අපි ගිහින් බලමු. මොනාටද හොස්පිටල්? මොකටද? යන්කෝ මිස්ටර් කාමකුමාර් කියලා මන් දන්න හොඳ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. අපි යාට පෙන්නමු. කාමකුමාර්? කාමකුමාර්ද? ඒ කාමකුමාර් තමයි. බය වෙන්න දෙයක් නෑ බං. මම එක්කන් යන්නම්. පිස්සු තමයි මට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි ඒක අවුරුද්දක් කල් දාලා තියෙන්නේ මාම එච්චරයි. හැබැයි ඒක හොඳ ආබා. ඔය ගමේ ආනුන්ටත් එහෙමම කියාපිය. ඕයි මට එහෙම ප්‍රශ්නයක් නෑ. මාමේ මම මේ හොඳට තමයි ඉන්නේ. හොඳට ඉන්නා මාස 6-7ක් තිස්සේ. එහෙනම් පුතෝ එතන ප්‍රශ්නයක් තියෙනවා. මයි පුතේ මේ වරි. උඹටද දෝනියටද ප්‍රශ්නේ තියෙන්නේ? මාම ඒ කාලේ ටෙක්නොලොජි නෑ. දැන් ටෙක්නොලොජි එක තියෙනවා. ඒක තමයි බං කියන්නේ හොස්පිටල් එකට යන් කියලා. මෙන්න මේ වරෙන් යන්න. නෑ මං එන්නේ. මෙන්න මේ වරෙන් එන්නෙම නෑ. වරෙන් යන්න. වරෙන්. මාමේ මට එහෙම ප්‍රශ්නයක් නෑ. උඹට ප්‍රශ්නයක් තියෙනවා. නෑ මට ප්‍රශ්නයක් නෑ. එහෙනම් මොකක්ද උඹේ ප්‍රශ්නේ? ඔව් මට ප්‍රශ්නයක් තියෙනවා. ඈ? මට දැන් මේ ගමේ එකෙක් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් තියෙනවා මට ප්‍රශ්නයක් මේ ගමේ එකෙක් එක්ක. මං කිව්වේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. කවුද? ඕක කොයි වගේද පුතේ? කල්ලු සරමක් ගහපු. ඈ? කොටු කොටු ෂර්ට් එකක් ගහපු. කල්ලු මහත කොට කන්නාඩි දාන ලේන්සුවක් කරේ දාන්නේ නාගි පප්පෙක්. හරි. අපි දැම්මෝ කඩ ගහමු. දැම්ම ගහමු ඕක. දැම්ම ගන්න ඕනේ. දැම්ම ගහන්න ඕන. දැම්ම ගහන්න. දැම්ම ගහන්න ඕනේ. ආයි පුතේ. Going through the big one. The devil's anus. Hey? Wait. Who's anus? For the record, I didn't know it was called that when I picked it. විල්සන් මාමේ නිවුස් එකක්වත් බලන්නේ නැහැ වගේ නේ. ඇයි බං මොකද්ද? විල්සන් මාමේ මොලේ ගොඩක් මොන්නේ. මේ කට්ටව මොන ක්‍රිකට් දන්නේ? අනික මේ දවස්වල නිවුස් වලත් කියන්නේ වැඩි අවුවෙන්න එපා කියලා මාමේ. අවුව? මේවටද බං අවුව කියන්නේ? අපි සහරා කාන්තාරේ ක්‍රිකට් ගැහුවේ. අනික උඹලා දන්නවද බං ක්‍රිකට් ගැන? අපි හැම මැච් එකම බලනවා. ක්‍රිකට් බැලුවට වැඩක් නැහැ. හරි මට කියපන් උඹලා දන්නවද ක්‍රිකට් වල පරිස්සම් කරන්න ඕන ප්‍රධානම දේ? මොකද්ද? මේක තමයි. හරි. පරෙල්ලකෝ යන්න. ඔය ලැප්ටොප් එක පැත්තකින් තියලා හැම වෙලේම ඔය හුචක්කෝ බෝව ඉන්නේ. ඔයාට මොන ක්‍රිකට් දාන්නේ ඔය වයසට? මෙන්න මේ වෙලාව බණ පොතක් කියවගෙන ඉන්නනේ. එහෙමද? උඹලාට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? එතන අපි බං ඒ කාලේ උඹලගේ වයසේ සෙල්ලම්මයි කළේ. ඔව්. නැන්දත් කියනවා අපි අහගෙන. අනේ මේ මගේ මොකද තාගන්නේ තෝ උඹලා එන්නවද නැද්ද කියපන්.
විල්සන් මාමේ මේ කට්ටව්වේ මොන ක්‍රිකට්ද මාමේ එන්න let's watch Netflix උඹලා එන්නේ නැහනේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. හරියන්න Going through the big one. A devil's anus. රස්නේනේ සාරාකාන්තාර ක්‍රිකට් खेलුවනේ. මේක තියාගන්න පිච්චි දැන් වල මේ ඒක නෙමෙයි බං. පාතාල කේස් වැඩි ආ. ඕවා මමත් බැලුවා බං නිවුස් වල හැමතැනම වෙඩි තියා ගන්නවා අර කේස් නේ බං මේ ටිකේ මේම තමයි හැමතැනම එළියට බහින්නත් බැරි වෙන කේස්සක් තියෙනවා. ඕ බං මොකක්ද මේ වෙන්නේ මේ බලපන් ඒ ඇසි හෙලකුරුවේ කියලා තියෙන මැසේජ්. මොකද වෙන්නේ පාතාලේ හිස ඔසවයි. පොලිසියෙන් හිසට තියයි. කවුද මන් ලියන්නේ ඕවා කවුද බං දන්නේ? මේ උඹට ඇහෙනවද ගාන්ට අර? මට තේරෙනවා අනිවාර්යෙන් විල්සන් මාමෙන් නෙමෙයි. මේ පැත්තට එනවා මොකක් හරි බාස්කට් එකක් පෙරලන්න තමයි. අරින් මගේ ෆේස්බුක් ප්‍රශ්න විසඳගන්න පුළුවන් මුන්ට කියලා. හරි අද යන්කෝ. පට කෙලිය තාප්පට. ඒ කොල්ලෝ පොඩ වරින්කෝ. ඊර උනානේ බා. පොඩ වරෙන්. වරෙන්. කොහෙද බං අරු දුවන්නේ? අනේ උඹරි වරෙන් පුතේ. පොඩ්ඩක් මේක පොඩ්ඩක් බලපන්කෝ. අයියෝ ආවොත් ටොපි අම්ම තමයි ඔය කන්නාඩි දෙක ඇහැට දානවා මිසක් නලලට මොකටද මාමේ දාන්නේ ට්‍රෙන්ඩ් එකනේ පුතේ. උඹලා අප්ඩේට් නැහනේ. ඒවා ට්‍රෙන්ඩ් එක. මේ වයසට මොන ට්‍රෙන්ඩ් මාමේ ඕ හිමින් සංකේතම වෙච්චරයි බත් කියන්නේ. සරගේමක් ගාව යෝගෙන් තමයි. thank you පුතේ. දැන් ඉන්නොන්ට වැඩි හිටියන්ට ගරු කරන්න දන්නේම නෑ බං. ඒකටත් එක්ක අපේ කාලේ. දැන් මාමේ ඔයාට මොන ගරු කිරීමක්ද දැන් අඩු වෙලා තියෙන්නේ ඈ ඒක නෙමෙයි මයි පුතේ. අර Facebook එකේ හිටිය සී දේවි කෙලි පොඩිත්ත බං. මමත් මැසේජ් එකක් දැම්මා. කෝල් මී කියලා. හැබැයි අද වෙනතේ කෝල් යන්නේ නෑනේ පුතේ. ඕයි ඕයි කාටද මැසේජ් දාන්නේ කී ඔහම හිටාකෝ මං පෙන්නන්න. මේ සී දේවි කෙලි පොඩ්ඩ බං. බලපන් ඕයි මේ මියා කලේපා ඉතින් මේ සිනමා නිල්නිලියා නිල්ලිනිය මෙන්න මේට දීපන් ෆෝන් එක. උඹට කියනවට වඩා හොඳයි මම්ම එකෙල්ල හොයන් ගියා. විල්සන් මාමා ප්‍රශ්නයක් තියෙනවා අහන්න ආපා මේ වගේ දේවල් කරන්න ඔයාලට කවුද කියලා දෙන්නේ අයියෝ ආවොත් දන්නාද කියලා දෙන්න පුතේ. ඒක තමයි කවුද උඹට දැනගන්නම ඕනේද? ඔව් හරි මං කියන්න. උඹලගේ ආ අප්පා අඩේ අප්පා මොනවා වුණත් ගරුත්වයේ තියෙන්න ඕනේ ඈ. බූමර් අංකල්ලා මොනවාද බං? ඔය ගේම් සෙල්ලම් කර කර ඉන්නේ. අපි ඒ කාලේ
ඔය වයසට ජීවිතය කියන ගේම් එක සෙල්ලම් කර කර හිටියේ. උඹ දන්නවද? මට ඔය වයසට ළමයි පස් දෙනෙක් 6යි 7යි බඩේ. බේසිකලි උඹ ඔය වයසට කැටොල් වෙලා ඉන්න ඕනි. සාවරත් ඒකට ඇවිල්ලා ජොබ් එකක් කරලා ළමයි 3-4කුත් හදන්න බෑ කසාවකුත් කරලා. තෝ කොහෙද? ඕකේ බූමර්. බූමර් කියන්නේ මොකද්ද කල්ලෝ? බූමර් කියන්නේ විල්සන් මාමේ. ආ පොඩි දේ වුණත් ලොකු කරලා කියන්නේ. ඒකට තමයි බූමර් කියන්නේ. ඔයා වගේ. ඈ මං වගේ ඉස්සර මම එන්නකොට ඔබ ඉඳන් මග බලා ලස්සන ඔය